සුබ දවසක් සියලුම දෙනාටම. එතකොට අපි මුලින්ම වීඩියෝ කරා මොනාප්ස් එකේ කොහොමද account එක create කරන්නේ කොහොමද ඊට පස්සේ කොහොමද account එකක් verify කරන්න ඕන කියන එක. එතකොට ඕගොල්ලන්ට හරියම ලේසි verify කරන්න civil identity කියන්නේ ශ්‍රී ලංකා civil identity හැර ඉංග්‍රීසියෙන් තියෙන identity ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක ඩොකියුමන්ට් එකක් fill කරන්න ඕන අනිවාර්යෙන් ඒක email එකක් දාන්න support එකට මොනාක්ස නැතිනම් ඔයගොල්ලන්ට පුළුවන් driving license දුන්නා එකපාරම මේක create වෙනවා. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මොනාක්ස් එකේ අනිවාර්යෙන් ඒ දේ register කරලා deposit එකක් දාන්න කලින් අපි අනිවාර්යෙන් මේකේ bank details add කරගත්ත යුතුමයි. ඒ නිසා අපි මම දැන් කරන වීඩියෝ එක bank details add කර ගන්න සම්බන්ධ තමයි මේ වීඩියෝ එක. ඉතින් අපි මුලින්ම කරන්න ඕන මෙතන වම් පැත්තේ තියෙනවා ID කැල තුනක්. එක ටච්චර් ගන්නවා. ටච්චර් නිවිලා මෙතන තියෙනවා dashboard account my banking කියලා තියෙනවා. my banking උඩ ගිහිල්ලා මේක යට තියෙනවා deposit withdraw funds transfer funds transfer history එතකොට payment detail කියලා payment detail වලට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට තෝරගන්න I want update කියලා. එතකොට මෙතන select වලට ගිහිල්ලා මෙතන තියෙනවා utility details ඊට පස්සේ Bybit wallet withdraw මේ කියන්නේ fund deposit කරපු එක. ඉතින් එතකොට තමයි මේකේ agree එක අපිට දෙන්නේ. ටික registration එක ඊට අමතරව අප්ලෝඩ් කරගන්න කොහොමද? right සුබ දවසක් සියලුම දෙනාටම. right අපි දැන් ඊට පස්සේ අපි දැන් කරන්න ඕන මෙතන දැන් මෙතන TRC2 wallet address එක ඊට පස්සේ Binance එකේ QR එක wallet address ඒ ටික අප්ලෝඩ් කරා ඔක්කොම ටික. ඊට පස්සේ මෙතන මේ තොරතුරු ටික හරි ඊට පස්සේ අපි කරන්න ඕන මෙතන support එක කියන්නේ මොනස්ස support එකට message එකක් දාන්න ඕන. අපේ මේ කියන්නේ මේ දුන්න විස්තර approve කරන්න කියලා. ඒකට අපි ඒක කරන්නේ ඉස්සෙල්ලාම අපි කරනවා මෙතන email එක copy කර ගන්නවා. right email එක copy කරගෙන අපිට මෙතන submit දෙනවා. submit දීලා submit දුන්නට පස්සේ මෙන්න මෙතන view කියලා වැටෙනවා. ඊට පස්සේ අපි අපේ Gmail එකට ගිහිල්ලා email එකක් දානවා. right දැන් ඉතින් ගිහිල්ලා අපිට මොන email එකක් දාන්න. මෙතන ගහ ගන්නවා. අපි email එක type කරගන්නවා මෙන්න මේ ආකාරයට බලා ගන්න. හරියම ලේසි මේ තොරතුරු දෙන්න. ඉතින් ඔය විදිහට තමයි අපි අප්ලෝඩ් දෙන්නේ. අප්ලෝඩ් දුන්න පස්සේ මේ විදිහට view එකට ගියන් පස්සේ මේ ආකාරයට අපිට පෙන්නනවා. ඉතින් හරි ලේසි. ඊට පස්සේ ඔයගොල්ලන්ට විනාඩි 15ක් විතරදී මේක අප්ලෝඩ් වෙලා පෙන්නනවා. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා මේ වීඩියෝ අවසානයේදී බලද්දී මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න WhatsApp group එකේ link තියෙනවා. link එක කරා ඔයගොල්ලෝ එන්න group එකට. ඊට පස්සේ මම පැහැදිලි කිරීමක් කරනවා. right සුබ දවසක් සියලුම දෙනාටම.